සිහිය පිහිටුවා ගන්න බැරි වුණොත් එහෙම අර ලොකු හාමුදුරුවන්ගේනේ පින්නතුනේ පොඩි හාමුදුරුවන් අහලත් ඇති මම හිතන්නේ සිවුරක් හම්බෙනවා මේක ලොකු හාමුදුරුවන්ට දෙනවා ලොකු හාමුදුරුවෝ ගන්නෙ නෑ සංඝරක්කිතාරෝ ලොකු හාමුදුරුවෝ කියනවා මට සිවුරු තියෙන ඕනේ නෑ මේකට හරියට හිතරි දෙනවා එතකොට ලොකු හාමුදුරුවෝ කියනවා පොඩි හාමුදුරුවන්ට පවන් ගහන්න වටාත්තෙන් පවන් ගහනවා පවන් ගහනකොට මොකද්ද කල්පනා කරන්නේ පවන් ගහ කල්පනා කරනවා ලොකු හාමුදුරුවන්ට සිවුර දුන්නා ගත්තේ නෑ සිවුරු වෙරලා යනවා දැන් පින්නතුනේ පවන් ගහන ගමන් පොඩි හාමුදුරුවන්ට මොනවාද මතක් වෙන්නේ සිවුරු වෙරලා යනවා කසාද බඳිනවා හරක් මීච්චල් කරනවා ඕව මේව තමයි මතක් වෙන්නේ හිතේ හැටි පින්නතුනේ ආයෙත් මතක් කරනවා දැන් සිවුරු වෙරලා ගිහිල්ලා බිරිඳත් එක්ක කරත් එනවා ලොකු හාමුදුරුවෝ බලන්න මං කියන්නේ පින්නතුනේ ඔය හිතට එන හැම එකක්ම ටිකක් පෙරලා ගමු මොකක් හරි දැකලා හිතෙනකොට මේක පවුද පින්ද කියලා දැනගන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද ඔය ගිනි කන වැටිලා වගේ ඉන්න සමහර මෙලෝදයක් පේන්නේ අර දැන් අර පොඩි හාරෝ පවන් ගහ කල්පනා කරනවා දැන් බිරිඳත් එක්ක ආව දැන් වෙනතුනේ මේ හිතනවා හොඳේ මේ හැබැයි එහෙම නෙමෙයි බිරිඳ වැටුණොත් බිරිඳගේ අතින් දරුවා වැටුණොත් මොකද කරන්නේ ගොනාට ගහන කෙවිතෙන් බිරිඳට ගහනවා කියලා කාටද වටාපතෙන් ගැහුවේ ටොක් ගාලා ලොකු හාමුදුරුවන්ට ගැහුවා කාට ගහනවා කියලා හිතාගෙනද පොඩි එකා වැට්ටුවොත් සිවුරු ඇල්ල ගිහලා බිරිඳට ගහන හැටි මේ අපි පින්නතුනේ ඔහොම තමයි එහෙම වෙන්න එපා ඕනම දෙයක් ගැන අර දන්නව නේද අපේ අර ඉස්කෝලේ පහේ පන්තියේද කොහෙද නේද අර කරත් එකේ ඉන්න කලින් මුරුංගා ගහ ගැප්පුවේ තියෙනවනේ ස්තෝප්පේ පිල් ගැට්ටට වෙලා කල්පනා කරනවානේ මුරුංගා ගහ දිහා බලාගෙන ගහ දිහා බලනකොට ගහේ මල් පිපිලා ගොයියට කල්පනා වුණා මල් පිපිලා දැන් මේකේ පළු දානවා කරල් එනවා කපනවා පොළට අරයි යනවා විකුණනවා මේ පාර නම් කරත්තයක් ගන්නවමයි කියලා හිතාගත්තා හිතලා ඉවරනකොට පින්නන්නේ කරත්තය අරන් ගෙදර එනවා එනකොට කරත්තේ ගන්න පුළුවන්ද මුරුංගා ගහ කේමැද්ද ගෙනාව පොරව කැපුව මුරුංගා ගහ ඔය ජීවිතේ මිනිස්සුන්ට අත්දැකීමක් නැතුව කලකිරීමක් ඇති වෙන විදිහට පරිණත වෙලා තියෙන්න ඕන. පැහැදිලිද දන්නේ මම කියන එක. අත්දැකීමක් නැතුව මොකක් හරි ගැන ආදීනව දකින්න පුරුදු වෙලා තියෙන්න ඕන. අපේ මැතිතුමාට දකින්න කලින් අත්දකින්න කලින් වෙන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් හත් ගහලා පුටු දාන්නේ ඒ ජීවිතේ තියෙන්න ඕනේ මං හිතන්නේ එතුමාගේ අරමුණ තිබ්බේ වහිනවද නැද්ද කියන එක නේ මිනිස්සුන්ට සැපෙන් සනීපෙන් බණ අහන්න ඕනේ කියන එක මිනිස්සුන්ට තියෙන්න ඕනේ ආධ්‍යාත්මය ගැන සියල්ල මේ හිතත් එක්ක පදනම් වෙලා කරන ගනුදෙනුවක් නෙදී
මිනිස්සුන්ගේ සිතුවිලි හරි දුරට යනවා. මනුෂ්‍ය ආත්ම භාවයක් තුල තමයි දැන් බලන්නකො පින්නතුනි බෝධිසත්වයෝ අත්දැකීමක් ලබන්න කලින් අවබෝධයෙන් කලකිරුණේ නැද්ද? දැන් ඔය වයසට යන්න කලින් බෝධිසත්වයෝ ජරාව ගැන දැනගත්තානේ. ජරාවට පත් වෙන්න කලින් සතර පෙර නිමිති දැකලානේ මේක දාලා අභිනිෂ්ක්‍රමණය කළේ. අපිට තියෙන්න ඕන හොඳ පුරුද්ද මොකද්ද? පින්නතුනේ මේ සංසාරේ මේ පුරුදු ඇති කරගන්න මොකක් හරි කල කිරුණොත් පින්නතුනේ දැන් රශ්වය ගියාට පස්සේ ස්ථාලේ වහලව තේරුමක් නැහැ. ජීවිතේ හැම එකකම ආස්වාදයේ විඳිනකොටම අපේ තරුණ මහත්තුරු පුරුදු වෙමු මේකෙන් මොකක්ද ලැබෙන ආදීනවේ කියලා බලාගන්න. උදාහරණයක් විදිහට ඔය මෙතනත් දැන් විවිධ ප්‍රදේශවලින් පනහන් ඇවිල්ලා ඉන්නවනේ. අපේ ගෙවල් වලත් පින්නතුනේ අර කේන්ති යන උදවිය ඉන්නවනේ. ඔය බලන්නකො සමහරව ඉන්නවා ඇහැරවන්නත් බයයි බුදියා ගත්තොත් ඇයි ඒ? බණිනවලු කේන්ති යනවලු. දැන් මම මේ කියන්නේ පින්නතුනේ නැත්නම් අපි බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා. මම දැන් අතුරු ගිරියෙත් එන්න කලින් මේ දේශනාව මෙහෙම්මම කරා ඉච්චරටම වැදගත්. මේ හිස්සි බොහොම සිහියෙන් අපේ හිත විසින් අපිව පාලනය කරගන්න ඕන විදිහ මොකක් හරි කරන්න කලින් තව පාරක් හිතන්න බලන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි මේ කරන කියන හැම එකකටම මේ සංසාරේ කවදා හරි අපි ගෙවන්න දෙපැයි. මේ කරන කියන හැම එකකටම කුසල් අකුසල් විදිහට අපි පිටිපස්සෙන් එනවනේ. වෙන සියලු දෙනාම මතක තියාගන්න. ඔය හිතට ප්‍රමුඛතාවය මූලිකත්වයේ දෙනකොට මේ ඇතිවෙන සිතුවිල්ල තුලින් මට ලැබෙන්නේ අත්විඳින්න හම්බෙන්නේ සතුටක්ද දුකක්ද කියන එක හිතන්න. ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඇතිවෙන සිතුවිල්ල තුලින් මට ඇතිවෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියන එක හිතන්න. ඇස් දෙකට පේන දේ, කන් දෙකට ඇහෙන දේ, දැනෙන ගඳ සුවඳ දැනෙන පිනුතුනේ අපේ හැඟීම් ක්‍රියාත්මක වෙන්නේ. මේ ඉන්ද්‍රියන් වලට ගොදුරු වෙන, ඉන්ද්‍රියන් වලට ගෝචරය වෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ කියන කරුණු ටිකක් පෙරලා ගන්න පුරුදු වෙන්න. දවසට විනාඩි 10ක් විතර අරගෙන ටිකක් හොඳට කල්පනා කරන්න. අද දවස ඇතුළත මගෙන් මොකක් හරි වෙච්ච අකුසලයක් තියෙනවද කියන එක. මේව පින්නතුනේ දැන් ඔය පුළුවන් නම් අද ඉඳන්ම බලන්න. හේතුව එක දවසක්වත් පරක්කු කරන්න එපා. මෙහෙම බලන්න කල්පනා කරන්න පුළුවන් එකම ආත්ම භාවය මනුෂ්‍යාත්ම භාවය. මේ පින්නතුන්ට නිකමටවත් හිතෙන්නේ නැද්ද මේත් කොච්චර වාසනාවන්තයිද? ඔයත් කොච්චර භාග්‍යවන්තයිද? හේතුව පින්නතුනේ ඇවිදගෙන බණ අහන්න පුළුවන්. අපූර්වට ආපු විදිහටම යන්න පුළුවන්. හොඳට ඇහෙනවනේ. හොඳට බලා ගන්න පුළුවන්. අපි මෙහෙම ඉන්නකොටත් කොච්චර ඉන්නවදනේ වකුගඩු ඉල්ල අක්මා ඉල්ල
මේ වෙනකොටත් දින නියම කරලා තියෙන සත්කමකට මුදල් එක්කහු කරනවා ජීවත් වීමේ අපේක්ෂාවෙන්. අපිට එහෙම ගැටලු තියෙනවා. මේ වෙනකොටත් ජරාවට ව්‍යාධියට පත් වෙලා මේ ධර්මයේ ගැන හිතනවා තියා තප්පර දෙකක් ජීවත් වෙන්න වතුර උගුරක් පල්ලහැට දාගන්නේ කොහොමද කියලා හිතන කල්පනා කරන දුප්පත් පෝසත් දේදයකින් තොර කෝටිපති ප්‍රකෝටිපති අහිංසක දුප්පත් කොච්චර මිනිස්සු ඉන්නවද කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුව මොනවාද අපිට තියෙන ගැටලු අර මතකනේ අර කොවිඩ් වසංගතය ආපු වෙලාවේනේ සල්ලිකාරයෝ මරුන්නේ නැද්ද මරුණා මහා බලපුලුවන්කාරයෝ මරුන්නේ නැද්ද මරුණා වෙනදුනේ සමහර විට මේ අම්මලාට තාත්තලාට නේ රෙදි කෑල්ලකින් මහපු මාක්ස් එකක් විතරයිනේ තිබ්බේ ඒකත් 10 පාරක් විතර හොද දාන එක මොනවාද තිබ්බේ හැදෙන්නත් නැති හැදිලා තියෙන්නත් නැති හැදිලා හොඳ වෙන්නත් නැති මේ වෙන දේවලුත් එක්ක තාම ජීවත් වෙලා ඉන්නවා හිතෙන්නද පින්නතුනේ අපි හරි වාග්යවන්තයි කියලා මම නම් කියන්නේ අපි හරි පින්වන්තයි පින්නතුනේ ජීවිතේ තව ටිකක් බණ ටිකක් අහන්න පවුපින් මොනවාද කියලා දැනගන්න සංසාරේ නිවන් දකින්න යන ගමනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පාරමිතා පුරන්න දන් හැන්දක් දෙන්න හරි ඔය හතර හන්දි වළංගු තියනවනේ සතෙකුට වතුර ටිකක් හරි දෙන්න පුළුවන්කම නැද්ද මොකක්ද මේ අපිට හම්බෙලා තියෙන chance එක මොකක්ද මේ ඉතුරු වෙලා තියෙන ස්වර්ණමය අවස්ථාව මෙතන කවුරුත් ඉන්නවද අවුරුදු 7-800ක් ජීවත් වෙන මේ උටුස් ගාලා නෙමෙයි කෙස් ගහට මිස් වෙන ජීවිතනේ පෙන්වතනේ මේවා ආහාර බලලා මෙහෙ බලනකොට මැරෙන්න පුළුවන් එච්චරටම නමුත් තාම ඇයි අපිට මොකක්ද මේ හම්බෙලා තියෙන වෙලාව එක දෙයක් මතක තියාගන්න සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං පින්නතුනේ මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව ඇතුලේ ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරන්න ආධ්‍යාත්මික පෞරුෂයක් ගොඩනගන්න ඔය ජීවිතේ තාම ඉඩකඩ තියෙනවා මම යෝජනා කරනවා මේ බැරිද පන්සිල්වත් රකින්න පටන් ගන්න මහ දෙයක් ඕනේ නැහැ අද කියලා හෙට බැරි වෙයි මේ සංසාරේ කවදා හරි නිවන් දකින්න යන ගමනේ පින්නතුනේ කවදා හරි සීල සම්පන්න වෙන්න බෑ කවදා හරි බුදුන් සරණ යන්න නම් නේ අර අහලා තියෙනව නේද කෝටි ගාණක් මහා සංඝරත්නයේ මහරහතන් වහන්සේලා හිටියට අගතනතුරු හම්බුනේ කී දෙනෙකුටද 89කට විතරයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පින්නතුනේ නිවන් දකින්න සාක්ෂාත් කරන්න සංසාරේ කල්ප ගානක් පෙරම් පුරන්න ඕනේ ඒ පෙරම් පුරාගෙන යන ගමන ටිකක් ඉක්මන් වෙයි
සීල සම්පන්න වෙන්න බලන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව ඔය අපි මේ කොරණ කියන හැම එකකටම කවදා හරි වන්දි ගෙවන්න එපා. මෙව බල්ලොන්ට බලලොන්ට කිව්වට තේරෙනවද? සත්තුන්ට තේරෙනවද? අදිෂ්ඨාන කරන් ගෙවල් දොරවල් වල ඉන්නකොට මෙව ඉතින් කොච්චර කිව්වත් තේරුමක් නැහැ. සිතුවිල්ලකින්වත් පාපයක් කරගන්න එපා. මම යෝජනා කරන්නේ මේනකොට මං කියලා තියෙනවා පින්නතුනේ ලක්ෂ වතාවකට වැඩි. අද ඉඳන් පටන් ගමු මේක. අපේ තාත්තලා අපේ තරුණ මහත්තුරු දරුවෝ අද ඉඳන් ආරම්භ කරමු. හිතක් රිදෙනවා නම් කාගේ හරි පින්නතුනේ අද ඉඳන් කාටවත් තෝ කියලාවත් කියන්න එපා. පැහැදිලිද මං කියන එක? හිතක් රිදෙනවා නම් කාගේ හරි කිසි කෙනෙකුට කුණු හරපයක්වත් කියන්න එපා. අදිෂ්ඨාන කරගන්න. සිතුවිලි පහළ වෙනවා නම් ඔය සමහරු කියනවා හාමුදුරුවනේ මට ඉතින් අම්මලත් කියනවා මේක තාත්තලත් කියනවා. ගෙවල් වල ඉන්නවනේ පින්නතුනේ අර කුකුල් විදියට කේන්ති ඇති වෙන උදවිය. හැරෙන්නවත් බෑනේ. මොකක් හරි කියලා අපි හිතමු අර ඇහුන් නැති වුණාම මොකද කරන්නේ? ඈ ගන්නව නේද? සමහරුන්ට ඕක කරන්නත් බෑ ඊයේ. දාට ගොංගමක් හොඳේ කේන්ති යන එක නම්. මගේ මෝඩ වැඩ. ජීවිතේ පුරුදු වෙන්න. විනාඩි 10ක් විතර දවසට අරගෙන ඉස්සරලම හොඳට හුස්ම අරගෙන කල්පනා කරන්න. මම කවුද කියන එක විතරක් කල්පනා කරන්න. පුළුවන් නම් දැන් බණ අහන ගමන් කල්පනා කරන්න ඕ. මම කවුද කියලා. ඔය මම කේන්ති යන උදවියට කියන්නේ අද ඉඳන් කේන්ති ගන්න එපා. කේන්ති ඇතිවීම තමයි මේ හිත රවට්ටගෙන රැවටිලා අපිට අපේ පිරිඳ නැති වෙනවා. අපිට අපේ පෙම්වතා නැති වෙනවා. නැති වෙන්නේ නැද්ද? පෙම්වතිය නැති වෙනවා. අපේ දරුවෝ නැති වෙනවා. දෙමව්පියෝ නැති වෙනවා. ප්‍රියතමයෝ නැති වෙනවා. ඔය අකුසල සිතුවිල්ල පහළ වෙන්නෙම පින්නතුනේ අපේ ප්‍රියතමයෝ ඉදිරියේ විතරයි. කවදාවත් දැන් ඔය සිතුවිලි පහළ වුණත් නේ හිතට එන හැම එකක්ම මම අර කිව්වේ පොඩ්ඩක් ෆිල්ටර් කරලා පෙරලා ගන්න කියලායි. අපි හිතමුකෝ දැන් ගෙදර යනකොට නේ ඇහෙන්නේ නැතුව ඈ ගාපුවාම කේන්ති යනවා නම් කඩේ ගිහිල්ලා මුදලාලිගෙන් බඩු ගන්න කී පාරක් විතර ඔට්ටු වෙන්න ඕනද? සමහර කඩවල් තියෙනවනේ නිකන් බඩු ගන්න ගියා වගේ තියෙන ඒවා තියෙනවනේ. කොච්චර ඔට්ටු වෙන්න ඕනද කේන්ති යනවද? කේන්ති ගියත් කවදාවත් අපි පිට කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දැන් බාර් එකකට යනවා කියලා රකු ගන්න. මම ඔය තාත්තා කෙනෙක්ගෙන් ඇහුවා මේක. එකපාර කියලා හාමුදුරුවනේ මට දෙපාර කියන්න බෑ මට කේන්ති යනවලු. මං ඇහුවා බොනවද කියලා. අපේ තාත්තලා කල්පනා කරන්න ඕනේ. කාටද මම මේ කියන්නේ?
තාත්තලාට ඔබ්බනෝ කිව්වා. බාරකට ගිහිල්ලා සල්ලි දීලා අය යනකොට සල්ලි දෝතින් අරගෙන දීලා වඳින්නේ නැහනේ කවුරුවත් ඕක. එකපාරක් කියලා එහා පැත්තේ ඉන්න පාරිභෝගිකයට දුන්නොත් එහෙනම් මොකද කරන්නේ කියලා. මම ඒ කියපු විදිහටම කියන්නද? මොකවත් නැහැ අරක දෙනකන් ඉන්නවා කිව්වා. ගෙදර ගියපුවාම දැන් පේනවද නිකන් බොරුවට කේන්ති යන්නේ කියලා. මා පුස් දේවල් වලට ඇති දෙයක් නැහැ. අද ඉඳන් පුරුදු වෙන්න. අපේ හොරණ වාසනා බේකරි අධිපතිතුමාට මැතිනියට පිං සිද්ධ වෙන්න. සිතට එන සිතුවිලි පාලනය කරමු. ඇති වෙන සිතුවිල්ල දිහා දෙපාරක් බලමු. මෙහෙම බලන්න බැරි වුණොත් එහෙම පින්නතුනේ එක වචනකින් හරි මේ සංසාරේ දිග්ගැස්සෙන්න පුළුවන්. නිකමටවත් හිතෙන්නේ නැද්ද තිරිසන් ලෝකෙක එහෙම උපදී කියලා? නිකමටවත් හිතෙන්නේ නැද්ද പ്രേත ලෝකෙක උපදී කියලා? ඔය ටික ටික ඕවා කල්පනා කරන්න. සමහරව මෙහෙම කියනකොට කියනවා ඔය මැරෙන ටිකට විතරනේ කියලා. වෙනදනේ මැරෙනකොට තමයි මේක බලපාන්නේ. වේර විහාර 84000ක් හදලා ලේන් මසින් ජාතක කරපු දරුවෝ දෙන්න සම්බුද්ධ ශාසනයට බාර දීපු ධර්මාශෝක රජුරවන්ට මොකද වුනේ? සමානයක් විතර පිඹුරෙක් වෙලා ඉපදිලා හිටියා නේද? අපිට නිකමටවත් හිතෙන්නේ නැද්ද අපිට මොකක් වෙයිද කියලා? කරලා තියෙන පව්ගොඩවල් වල හැටියට සිතුවිලි මාත්‍රයක් ඇති වෙලා අරමුණු අරගෙන ඒවා ක්‍රියාත්මක වුණාම මේ පින්නතුනේ අර මෛරදිමත් භික්ෂුන් වහන්සේලා අතර මං කියන්නේ මේ කවදා හරි මේවා ගෙවන්න වෙනවා කියන එක. මොගලන් මහරහතන් වහන්සේ මොනතරම් 이르දිමත් භාවයක් තියෙන්න ඕනද? ධම්සභා මණ්ඩපයේ ධම් දේශනා කොට වක්කරපු අතක් දික් කරන සැනින් තවුතිසාවට වැඩලා පින්නතුනි කරපු පව්වල පින්වල ආනුභාවය ආනිසංසය ඇවිල්ලා කියනවා. මං කියන්නේ අපි කවුද පින්නතුනි? මොනා වේද? මොනා අත්විඳින්න වේද? මෙච්චර හැකියාවක් තිබ්බ මුගලන් මහරහතන් වහන්සේ පින්නතුනි සක් දෙවිඳු මාරයා අභියෝග කරලා පැවැද්දුවා. අවසානයේ පිරිනිවන් පෑවේ මොනවා වෙලාද? පිරිනිවන් පෑ ගුටි ගාලානේ නැද්ද? හොරු ඇවිල්ලා හුණු සහල් ගානට ඇඟ තලලා ගෝණියකට දාලා විසිකලා ගියා. ඉර්ධියෙන් බුදුහාමුදුරුවන්ගෙන් අවසර අරගෙන පිරිනිවන් පෑවේ. මේ කරපුවා කියපුවා සේරම ගෙවන්න එපයි පින්නතුනි. කර්මෙ පුච්චන්න බෑ, ගෙවන්න ඕනේ. සල්ලි තිබ්බා කියලා නැතා කියලා, බලය තිබ්බා කියලා නැතා කියලා. එනිසා මම යෝජනා කරනවා මනුස්සයෙක් විදියට උත්පත්තිය ලැබපු මේ කාලය තුල 2026 අවුරුද්ද නිවන් දකින්න ගමනේ හැරවුම ආරම්භයේ අද හොරණින් සිද්ධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.